The present perfect continuous tense නියම වර්තමාන ප්‍රවර්තන කාලය. අතීතයේ පටන්ගත් වර්තමානයේ වන අනාගතයේ දක්වා දිවෙන ක්‍රියා මේ කාලයෙන් කතා කරනවා. උදේ ඉඳන් වහිනවා. වහින්න පටන් ගත්තේ කොයි වෙලාවේද? උදේ. දැන් වහිනවද? ඔව්. වැස්ස තවදුරටත් වෙනවද? ඔව්. මම උගන්වනවා 2000 ඉඳලා. මම උගන්වන්න පටන් ගත්තේ කවදද? 2000 දී. දැන් උගන්වනවද? ඔව්. උගන්වන එක ඉදිරියටත් කරනවද? ඔව්. ඔහු මේ බැංකුවේ 2016 ඉඳන් වැඩ කරමින් ඉන්නවා. ඔහු බැංකුවේ වැඩ කරන්න පටන් ගත්තේ කවදද? 2016. දැන් වැඩ කරනවද? ඔව්. ඔහු ඉදිරියටත් වැඩ කරනවද ඒ බැංකුවේ? ඔව්. මෙසේ අතීතයේ පටන්ගත් වර්තමානයේ තවමත් වන අනාගතයේ දක්වා දිවෙන ක්‍රියා කතා කරන්නේ මේ කාලයෙන්. උදේ ඉඳන් වහිනවා. මම අවුරුදු 25ක් තිස්සේ උගන්වනවා. ඇය ඉවුම් පිහුම් පාඨමාලාවක් කරනවා මාස 5ක ඉඳන්. ඔහු උපාධිය කරන 2025 ඉඳන්. මේ කියපු වාක්‍ය ඔක්කොම අතීතයේ පටන්ගත් දැන් වන ඉදිරියට වෙන ක්‍රියා. එතකොට අපි ලියනවා have has been සහ එකතු කරනවා ක්‍රියාවට ing. I have been teaching. මම උගන්වමින් ඉඳලා තියෙනවා. තමයි මේකේ හරි තේරුම. නමුත් අපි සිංහලෙන් එහෙම කියන්නේ නැහැ. අපි කියන්නේ මම 2000 ඉඳන් උගන්වනවා. නැත්නම් මම අවුරුදු 25ක් තිස්සේ උගන්වනවා. එහෙම ඉඳන් තිස්සේ කියලා ඇහුණ ගමන් අතීතයේ පටන් ගත්ත ක්‍රියාවක්ද නැද්ද? අතීතයේ පටන් ගත්ත ක්‍රියාවක් දැනුත් වෙනවා. නැත්තම් කියන්නේ මම ඉගෙනුවා කියලානේ. එතකොට අතීතයි. අපි බලන් ඉඳලා තියෙනවා. We have been waiting. නමුත් අපි කියන්නේ භාවිතයේ තියෙන්නේ අපි බලන් ඉන්නවා. We have been waiting for the bus for half an hour. අපි පැය භාගයක් තිස්සේ බස් එක එනකම් බලන් ඉන්නවා. You have been bathing. ඔයා නාමින් ඉඳලා තියෙනවා. ඔයා නනා ඉන්නවා. ඔයා නානවා. අම්මලා කියනවා ගෑනු ළමයින්ට නිතර උඹ දෙකේ ඉඳන් නානවා. ඉවර නැද්ද ඔය නෑම? කොහොමද මිනිස්සු කියන්නේ? එතකොට ඔයගොල්ලන්ගේ ඔළුවට යන්න ඕනේ ඉක්මනට මේක ඉස්සර ඉඳන් අතීතේ ඉඳන් තාම කරන එකක්. මේ නෑම තාම ඉවර නෑ. ඇය තාම නානවා. You have been bathing since නැත්තම් for කියලා අපිට නිපාතය යොදලා මේවා කියන්න පුළුවන්. since සිට කියන තේරුම තියෙන නිපාතය දැම්මොත් පටන් ගත්ත වෙලාව, දවස, මාසේ, අවුරුද්ද කියන්න ඕනේ. දෙකේ ඉඳන්, ගිය මාසේ ඉඳන්, 2025 ඉඳන් අන්න ඒ වගේ අපි since කියන නිපාතය දැම්මොත් පටන් ගත්ත වෙලාව point එක. ඒකට කියන්නේ point of time එක කියන්න ඕනේ. තිස්සේ for කියන නිපාතය තිස්සේ දැම්මොත් කාලය විනාඩි වලින්, පැය වලින්, දවස් වලින්, මාස වලින්, අවුරුදු වලින් කියන්න ඕනේ. For 2 years, for 3 hours. ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩනැගිලි වල උඩට ලොකුවට ලියලා තියෙනවා since 1950 වගේ. ඒ කියන්නේ ඒ ගොඩනැගිල්ල නැත්තම් ව්‍යාපාරය පටන් අරන් තියෙන්නේ ඒ අවුරුද්දේ. එදා පටන් since 1950 1950 සිට. මම කියන්නේ I have been teaching since 2000. මම උගන්වමින් ඉඳලා තියෙනවා 2000 ඉඳන්. නැත්නම් මම උගන්වනවා 2000 ඉඳන්. නැත්නම් for 25 years. අවුරුදු 25ක් තිස්සේ. for පාවිච්චි කරාම period of time. කාල සීමාව කියන්න ඕනේ. since පාවිච්චි කරාම point of time. කාලය පටන් ගත්ත වෙලාව කියන්න ඕනේ. මෙහෙම have been ing, has been ing ඇහුණ ගමන් තීරණය කරන්න ඕනේ මේක present perfect continuous tense වාක්‍යයක්. මේ ඉතා වැදගත් කාලයක්. ඔයා ගොඩක් වෙලා ඉඳන් බලන් ඉන්නවද? Have you been waiting for long? ඔයා ගොඩ කාලෙක ඉඳන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවද? Have you been learning English for long? ඔයා ගොඩ කාලෙක ඉඳන් එතන වැඩද? Have you been working there for long? ඊට පස්සේ ආයිත් අහන්න පුළුවන් කොච්චර වෙලා ඔයා බස් එක යනකම් බලන් ඉන්නවද? How long have you been waiting for the bus? කොච්චර වෙලා බස් එක යනකම් බලන් ඉන්නවද? For half an hour. පැය භාගයක ඉඳන්. නැත්තම් අපිට කියන්න පුළුවන් දෙකේ ඉඳන් මම බස් එක යනකම් බලන් ඉන්නවා. Since 2. කොච්චර කාල ඉඳන් ඉංග්‍රීසි උගන්වනවද? How long have you been teaching English? For 25 years. අවුරුදු 25ක් තිස්සේ. නැත්තම් since 2000. 2000 ඉඳන්. 2000 සිට. කොච්චර කාල මෙතන වැඩද ඔයා? How long have you been working here? Just 5 months. මාස 5ක්. I am a new blood. නැත්තම් fresh blood. නැත්තම් සාමාන්‍යයෙන් කියන්නේ a newcomer. new blood නැත්තම් fresh blood කියන්නේ අලුතෙන් ආපු එක්කෙනෙක්. a newcomer. සාමාන්‍ය ඉංග්‍රීසිය.
පේනව නේද? අපි සිංහලෙන් හරි සරලව නිතර අහන ප්‍රශ්න ඉංග්‍රීසියෙන් ටිකක් දිගයි වගේ. ඒත් පුළුවන්. ඔයගොල්ලෝ අදිෂ්ඨානශීලී විය යුතුයි. මම අනිවාර්යෙන් ඉංග්‍රීසි ඉගෙනගෙන ඉවර කරනවා. ඉවර කරනවා කියලා අදහස් කරේ එක්තරා මට්ටමකට අපි එනවා. ඊට පස්සේ අපි ඉංග්‍රීසිත් එක්ක සිංහල වගේ කටයුතු කරනවා. අන්න එතනට වෙනකන් එන්න ඕනේ. වචන තමයි ඊට පස්සේ එකතු කරගන්න තියෙන්නේ. වචන මිලියන ගාණක් තියෙන නිසා. නැවත chart එකට ගියොත් you have been digging. ඔයගොල්ලෝ හාරමින් ඉන්නවා. ඔයගොල්ලන් හාරමින් ඉඳලා තියෙනවා. ඔයගොල්ලෝ හාරමින් ඉඳලා තියෙනවා වලක්. You have been digging a pit. You have been digging a well. ලිඳක්. He has been writing. ඔහු ලියමින් ඉඳලා තියෙනවා. ඔහු ලියනවා. He has been writing a novel for 2 months. මාස දෙකක් තිස්සේ නවකතාවක් ලියමින් ඉන්නවා. They have been cutting. ඔවුන් කපමින් ඉඳලා තියෙනවා. They have been cutting these trees. ඔවුන් මේ ගස් කපමින් ඉඳලා තියෙනවා. ටික වෙලාවකට කලින් නැත්තම් ඉස්සර ඉඳන් තාමත් කපනවා. She has been following a computer course. පරිගණක පාඨමාලාවක් හදාරමින් ඉන්නවා. අතීතේ පටන් අරන් තාමත් කරමින් ඉන්නවා. They have been demanding. ඔවුන් ඉල්ලීම් කරමින් ඉඳලා තියෙනවා. They have been demanding for their rights. ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන්. It has been raining. වහිමින් තිබිලා තියෙනවා. වහිනා උදේ ඉඳන් it has been raining since this morning. නැත්තම් for 3 hours පැය 3ක් තිස්සේ. They have been finding. උන් සොයමින් ඉඳලා තියෙනවා. උන් හොයනවා. They have been finding food. උන් ආහාර සොයමින් ඉන්නවා. I've been following. Have short form එක. I have කොට කරාම I apostrophe ve. I've been following an IT course since 2025. 2025 සිට මම IT course එකක් IT පාඨමාලාවක් හදාරමින් ඉන්නවා. This is the second year. මේ තමයි දෙවෙනි අවුරුද්ද. The duration is 3 years. කාල සීමාව අවුරුදු 3ක්. My car has been giving some problems. මගේ කාර් එක දෙනවා ප්‍රශ්න ටිකක් these days මේ දවස්වල. wanna check ඌමනයි බලන්න පරීක්ෂා කරන්න. but no time වෙලාව නැහැ. too busy කාර්යබහුල වැඩි. too busy. The cattle have been grazing since 7 this morning. හරක් කමින් ඉඳලා තියෙනවා අද උදේ 7 ඉඳන්. They are very hungry. උන්ට හුඟක් බඩගිනි. We have been telling him seriously. අපි ඔහුට කියමින් ඉඳලා තියෙනවා වගකීමක් සහිතව බරපතලව. But he doesn't listen. නමුත් ඔහු සවන් දෙන්නේ නැහැ. Stubborn bloke. හිතුවක්කාර මිනිහා. bloke කියනවා man සමාන වචන. chap කියනවා man ට සමාන වචන. The iguana තලගොයා has been digging හාරමින් ඉන්නවා for a long time. ගොඩ වේලාවක් තිස්සේ. There must be a frog under. සිටිය යුතුයි ගෙම්බෙක් යට. It's been snowing. හිම වැටමින් තියෙනවා since last month. ගිය මාසේ ඉඳන්. Now it's worse. දැන් හුඟක් නරකයි. සැර වැඩි. Can't bear this cold. දරා ගන්න බෑ මේ සීතල. Can't bear. දරා ගන්න බෑ කියන්නේ can't bear නැත්නම් can't stand. can't කියලා කියනවා can't bear. I am shivering. මා වෙවුලනවා. The river Mahaveli has been flowing. Mahaveli ගඟ ගලමින් තියෙනවා feeding පෝෂණය කරමින් the valleys මිටියාවත් on each side එක් පැත්තේ දෙපැත්තේ. We love Mahaveli. අපි ආදරේ මහවැලියට. The parents have been giving him advice. දෙමව්පිය ඔහුට දෙමින් ඉන්න අවවාද for a fortnight. සති දෙකක් තිස්සේ. But he seems to be not taking it. නමුත් ඔහු පේන්නේ ඒවා ගන්නෙ නෑ අවවාද ගන්නෙ නෑ වගේ. seems කියන්නේ වගේ පේන්නේ. not taking ගන්නෙ නෑ. The villagers have been complaining to the authorities. ගැමියෝ පැමිණිලි කරමින් ඉඳලා තියෙනවා අධිකාරීන්ට බලාධිකාරීන්ට on the wild elephant intrusion. වනාලින්ගේ කඩාවැදීම අවුරුදු ගාණක් තිස්සේ 4 years. The politicians have been telling lies. දේශපාලඥයෝ බොරු කියමින් ඉඳලා තියෙනවා. බොරු කියමින් ඉන්නවා 4 years අවුරුදු ගාණක් තිස්සේ. And the masses මහ ජනතාව have been listening. සවන් දෙමින් ඉන්නවා ඉඳලා තියෙනවා. Questions ප්‍රශ්න. Have you been following an English course? ඔයා ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරමින් ඉන්නවද? Have she and her mother ඇගේ අම්මයි been running a business? ව්‍යාපාරයක් පවත්වාගෙන යනවද? Has it been raining for long? ගොඩ වෙලාවක් ඉඳන් වහිනවද? Yes, 5 hours. Have they all been planning to veil the murder? ඔවුන් ඔක්කොම සැලසුම් කරමින් ඉන්නවද veil වහන්න? murder මිනිමරුම. veil මනමාලිගේ ඔළුවට දාන්නේ මූණ වහන්න veil කියන්නේ වහනවා. Has the evidence been destroyed? සාක්ෂි විනාශ කරලාද? Since when have you and your better half? කවද ඉඳන් ඔයාගේ බිරිඳයි been looking after dogs? රැක බලා ගනිමින් ඉන්නවද බල්ලන්ව? With how long? කොච්චර වෙලා? How long have you been looking at the setting sun? කොච්චර වෙලා ඉඳන් ඔයා බලාගෙන ඉන්නවද බහින ඉර දිහා? setting sun. It's so beautiful. ඒක හුඟක් ලස්සනයි. Like our life. අපේ ජීවිතේ වගේ. How long have you been doing this course? කොච්චර කල් ඉඳන් ඔයා මේ පාඨමාලාව කරමින් ඉන්නවද? How long has mother been cooking?
කොයි වෙලාවෙ ඉඳන් කොච්චර වෙලාවෙ ඉඳන් අම්මා උයනවාද? I'm very hungry. මට බඩගිනි හුඟක්. How long have the elephants been traveling to this area? කොයි කාලේ ඉඳන් කොච්චර කාලෙක ඉඳන් have the elephants been traveling? අලි සංචාර කරමින් ඉන්නවද මේ ප්‍රදේශයට to this area? How long have you been waiting for a reply? කොච්චර කාලෙ ඉඳන් ඔයා බලන් ඉන්නවද උත්තරයක් වෙනුවෙන් for a reply? For a fortnight. සති දෙකක් තිස්සේ. Brace yourself for the next tenses. The past perfect continuous tense and the future perfect continuous tense.